Welcome to the Master Family. හායි මම චානි. මගේ channel එකට එකතු වෙන ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි දැනට පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ. කැනඩා වලට ඇවිල්ලා දැන් මාස කිහිපයක් වගේ. ඉතින් මෙහෙ දැන් winter season එක. ඉතින් අපිත් තාම මෙහෙ weather changes වලට පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද උදෙන්ම නැගිටලා බබාලා දෙන්නවත් ඉස්කෝලේ යවලා මාත් පොඩ්ඩක් එළියට යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. පේනව නේද? එළිය සුදු පාරට හිමෙන් වැහිලා. ඔන්න ඉතින් මම ලෑස්ති වෙලා එළියට යන්න කියලා තමයි ආවේ. ඉතින් ආවට පස්සේ මොකද දන්නවද හේතුනේ? මේ ක්ලයිමේට් එක නම් හොඳට පොරෝගෙන නිදා ගන්න කියලා. මොකද අද වෙදර් එක -21යි. හිතන්නකො කොහොමද සීතල කියලා. ඉතින් මේ තියෙන අපේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහා මෙතන මම ඔයගලන්ට පෙන්නන්නම්. හරිම ලස්සන තැනක් තියෙනවා. මම එතනට මාර ආසයි. ඔයගලන්ට කිව්වේ නෑනේ මං අද කොහෙද යන්නේ කියලා. ඉතින් අද මට විශේෂ දවසක්. මොකද අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මං උදේම අපොයින්ට්මන්ට් එකක් දාගත්තා සලෝන් එකට පොඩ්ඩක් යන්න කියලා. පේනවනේ මුළු පළාතම ස්නෝ වලින් වැහිලා. දවස් 2-3ක් තමයි හොඳටම ස්නෝ කරේ. හරියට නිකන් මම වීඩියෝ එක black and white කරලා වගේ නේද? ඔය පේන්නේ ඔතන ලේක් එකක්. ඒක හොඳටම ෆ්‍රීස් වෙලා. අර උඩින් පේන කන්ද එතන ලස්සනයි. එතනට ගියාම මුළු පළාතම පේනවා. අපේ බබාලා යාළගේ යාළුවොත් එක්ක ඔතනට ස්ලෙඩින් කරන්නත් යනවා. ඔතන ලේක් එක වටේ තියෙන වොකින් පාත් එකට සම එකේදී නම් අපි නිතරම යනවා. වින්ටර් එක පටන් ගත්තත් හරි මම නම් පැත්ත පළාතක ගියේ නෑ. ඊට පස්සේ ඉතින් ඔන්න මම සලෝන් එකටත් ආවා. මම අද nail extensions දාගන්න තමයි ආවේ. Did you decide the color yet? Clear powder and then the jet polish on top. The only reason we use the color powder is for certain designs as well. Off-right, color powder, and for ඔන්න ඉතින් මම ওই විදිහට සීතල එළියට ගිහිල්ලා මගේ nail extensions දාගෙන ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් සීතලේ ගිය නිසා උණුවෙන්ම තේ එකක් බොන්න හිතුණා. ඉතින් උණුවෙන්ම තේ එකක් හදාගෙන බීලා ඉතින් මට අද ආසාවක් තිබ්බා කිරිබත් කන්න. ඉතින් කිරිබත් හදන්න වෙලාවක් තිබ්බේ නැහැ. උදේ මම සලෝන් යන්න අපොයින්ට්මන්ට් එකක් දාගෙන තිබ්බ හින්දා ඉතින් ඊට පස්සේ දවල් වුණාට කමක් නැහැ කියලා හිතලා ආවට පස්සේ කිරිබත් හදලා ලුණු මිරිස් හදාගෙන ඉතින් අපි කෑවා. ඉතින් මගේ බර්ත්ඩේ එක නිසා අපි හවසට ඩිනර් එකට එළියට යනවා කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඒ හින්දා දවල්ට ලොකු දෙයක්වත් හැදුවේ නෑ. මං ඉතින් මික්ස් නූඩල්ස් එකක් හදලා අපි දවල්ටත් කාලා ඊට පස්සේ මට ආසාවක් තිබ්බා ලස්සන ෆොටෝස් වගේක් ගන්න මේ ස්නෝ එක එළියට ගිහිල්ලා මේ කේක් එකක් අරගෙන පික්චර්ස් වගේක් ගන්න. ඒ වුණාට මම හිතුවට වැඩිය අද සීතල වුණා. මොකද මේ දවස් 2-3 තමයි මේ -21කට වගේ සීතල වුණේ. ඉතින් කොහොම හරි සීතලේම ගැහි එළියට ගිහිල්ලා බබාලා දෙන්නයි හස්බන්ඩ්මත් එකතු කරගෙන ඒගොල්ලන්ටත් ඉතින් පොඩ්ඩක් වදයක් වෙලා පික්චර්ස් ටිකක් ගත්තා.
ඉතින් අපි ඔන්නෝම ෆොටෝස් ගන්න ලොකේෂන් එකක් හොය දිගටම ගියා. ඉතින් ඔහොම යද්දි මට හිතුණා මේ ඔක්කොටම වැඩිය හොඳයි අපේ ගේ ඉස්සරහා කියලා. නෑ මම විහිළුවට කිව්වේ. ඉතින් මේ ස්නෝ කරලා තියෙන විදිය නම් හරිම ලස්සනයි. මේ ස්නෝ කරාට මේ විදියට ගස් කම්ප්ලීට්ලි සුදු පාටින් හැමදාම වැහෙන්නේ නැහැ. ඉතින් අර මේ ස්නෝ කරලා තියෙන විදිය හරිම ලස්සනයි. අර වින්ටර් වොන්ඩර්ලන්ඩ් ෆීලින් එක හොඳටම දැනෙනවා. ඉතින් මගේ ස්නෝ පික්චර්ස් ටිකත් අරගෙන ගෙදර ආවම බබාලා දෙන්නයි හස්බන්ඩ්යි මට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ කේක් ලෑස්ති කරලා ෆ්ලවර්ස්, ගිෆ්ට්ස්, කාඩ්ස් ඒගොල්ලෝ ක්‍රියේට් කරලා ඊපස්සේ ඉතින් අපි කේක් කපලා කේක් කාලා අපි කලින් බුකින් එක දාලා තිබ්බ ඩිනර් එකට යන්න පිටත් වුණා. අර මං කිව්වා වගේ වින්ටර් වොන්ඩර්ලන්ඩ් ෆීලින් එක ලස්සනටම තියෙනවා නේද? හරිම ලස්සනයි පාර දෙපැත්ත. හරිම ආසයි ඉතින්. ඉතින් අපේ බබාලා දෙන්නම ස්ටේක් කන්න හරි ආසයි. ඉතින් අපි ඒ නිසා කැනේඩියන් ස්ටේක් හවුස් එකකට තමයි ආවේ. Good? You like it? Yeah. Just kind of like normal garlic bread, but a bit more cheesy. Cheesy? Mm-hmm. And one more. Would you like some freshly cracked pepper and something? Sorry? Some freshly cracked pepper for you? Yeah, please. This is an ad, bro. Funny, isn't it? Truly amazing, isn't it? ඉතින් ඔන්න ඔය විදියට හරිම සරලව අපි 4 දෙනාත් එක්ක මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ඔයගලන්ට කියනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, ඉස්සරහට අපේ videos එක එකතු වෙන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපි ගිහිල්ලා එන්න. Much love.